Hello ladies and gents. ඔන්න ඉතින් අද තවම JT මොස්ටර් අලුත්ම වීඩියෝ එකක් කරගෙන එහෙනම් වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට. මේ රඟපෑමන්නේ මහත්තයා. ආම්දුරුව ගංජ ගහලා තියනවද? මොනවා? පිස්සුද? මම ගංජා හරද? මම ගංජා හරද? Why are you running? Why are you running? ඔය කතාව උතන මම ඇදලා ගන්නේ. නැති ආම්දුරුව කියනවා. මම ගංජා ගහලත් නෑ ගංජා තිබ්බාට මම කියන්නේ නීතිගත කළා. මේවා ඉදේතකනේ මේ ගන්න තත්ත්වය. තමන්නානේ මාර බඩුවක් නේ. කොහොම කියනවාද? ඒක අහන්නේ ප්‍රශ්න කොහොමද අහන්නේ? මූන්ටි කොහොමද මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕන කරා ප්‍රශ්නේ. I wish you all the best, Mr. His Excellency President Trump. So may you be happy and well. So wish you all the best. Good luck, Mr. President Trump. Thank you very much. ඔන්න පටලවා ගන්න එපා මහත්තයෝ. තමුන්නාන්සේ වෙන පොටකට එන්න හොඳේ. දත්තිය කොහෙදී දන්නේ හොඳේ. මතක තියන්න. තෙරුවන් සරණයි. දුනු කොහොමද? දැන් කමුද? දැන් සැපද? මේක එදා මහින්ද රාජපක්ෂ කිව්වේ. මොකද? නැත්නම් මොකද? මේ පිටු නෑ. ගජිර මැතිතුමාගේ ආරාධනාව සහ හිටපු ජනාධිපතිතුමාගේ ආරාධනාව මත මේ සාකච්ඡාවට ජනසිත පෙරමුණේ පක්ෂ නායක වශයෙන් මම සහභාගී වෙනවා. අපි නිකන් ඔහේ යන්නම් මාලේ පුටුවක වාඩි කරලා තිබ්බා. මේගොල්ලන් හොඳට කතා කරා තීරු දේශපාලන පක්ෂවල නංගම් කතා කරා නං වලින් කතා කරා පක්ෂ නායකයන් නම් කිව්වා. හැබැයි ජනසිත පෙරමුණේ නමක්වත් නැහැ නාමයක්වත් නැහැ කතා කරෙත් නැහැ. ඒ කියන්නේ අපි ජනසිත පෙරමුණේ මේගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි. අපි පූර්ණ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නැහැ. දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපි පක්ෂ නමක් නැත්නම් අපි පක්ෂ නායකයෙක් නමකට මොකද්ද මේ සංවාසය ස්තුතියි. ජනසතු පෙරමුණ ගැන. ජනසිත අනිත් මහත්තයෝ ජනසතු නෙමෙයි ජනසිත. ඔබතුමා බොඩි බිල්ඩර් කෙනෙක් වුණාට කමන්නේ නැහැ. පක්ෂයක් ගැන නමක් කියන්නේ නැහැ. දන්නේ නැත්නම් කටවාගෙන එක්ක අපෙන් අහන්නේ. නිකන් මෙයාගේ බොඩි බිල්ඩර් කියාගෙන මොකද්ද ඔය තියෙන්නේ? ජනසිත කියලා කියන්නේ. ජනසිත. හරි. මට සමාව වෙන්නකෝ. දැන් නම වැරදුවට. එතකොට දැන් මම සමාව ඉල්ලනකොට දැන් අතන නම කිව්වෙත් නැතුව අපේ හාමුදුරුවෝ UNP එකේ එතන දැන් මේ එතනින් එළියට ඇවිල්ලා. උන් සමාවතිලා නැහැ. එහෙමයි ජනසිත පෙරමුණේ වටිනාකමක් නැතුව දන්නෙත් නැහැ. නම කිව්වෙන්නේ. මේක නේද? ඔය කියන එමුන්ට අපේ වටිනාකමක් නැද්ද නෑ? තරහ නෙවෙයි. ඉවර මොන දුකද මාත් මේ මොන මේ පක්ෂ මොනවද? අපේ පක්ෂය තියෙනනේ. ආණ්ඩුව ජනාධිපතිවරයා මට එන්න කිව්වත් මම ඒවට යනවා. මහින්ද ඉන්නක මම යනවා. මොනවද පක්ෂ? අර ඒ රණිගේ කතාවක් අපිට අවශ්‍ය නැහැ. ආරාධනා කරන නිසා ආවේ. නැතුව ආවට කියලා ආවේ නැහැ. බලු එන්න ලොකුන්නේ අපි ලොන්ඩරි ටීවී එකේ මෙච්චර මේ සහන රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයනේ මහත්තයෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකෙ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමන්ලා මේ දුක් විඳින්නේ. තරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන නිසා. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපිනේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒ තමයි. එතකොට අවුලක් නැහැ. ඒ කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ මේක. ඔය තරහ ගන්නේ දෛවයේ කෑම. ඔය රැව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙන. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය
මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දයිවේ නෙවෙයි අයියේ මූ හිතලායි කියන්නේ. නෑ දෛවයේ. අංගීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කියලා මේක මයි කන පැලෙන්න ගැහුවනේ. නෑනේ. දෙන්න මේ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ ලබන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බං. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්ති යල්ලා අපි යමු යන්න බං මොනම උලක්ද? බණි මූත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. උගේ වැඩි. මම නම් කියන්නේ ඔක එපා වයි බං. අයින් කළාම දාන්න. එහෙම කියන්න එපා බං. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු බලන්න මාර හදිස්සියක් නේ බං. අනේ මේ බබා කොහෙද ගිහින් උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. බලන්නේ